අදත් ඉතින් වෙනදා වගේම බොහොම ආදරෙන් මගේ channel එකට ඔයාව පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ හරිම සුවඳට ඔයාගේ bathroom එක තියන්න පුළුවන් සුවඳම සුවඳ magic liquid එකක් හදන විදිහ ඔයාට කියලා දෙන්න. ඉතින් ඔයා දැකලා ඇති, ඔයාට දැනිලා ඇති සමහර වෙලාවට අපි ලොකු hotels වල washrooms වලට එහෙම යනකොට ඒ washrooms වල දොර ඇරිය ගමන්ම එනවා අමුතු සුවඳක්. ඉතින් ඇත්තටම ඔයා මේ ලික්විඩ් එක හදලා ඔයාගේ වොෂරූම් එකෙත් පාවිච්චි කරලා බලන්න ඔයාටත් ඒ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන් මේ විදිහටම ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි වැඩි වෙලා නාස්ති කරන්නේ නැතුව යමුද කොහොමද මේක හදන්නේ කියලා බලන්න. මේක හදාගන්න අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ බොටල් එකක්, ප්ලාස්ටික් බොටල් එකක්. මේක පොඩි එකක් වුණත් කමන්නේ මට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක තමයි මම මගේ ලික්විඩ් හදන වාජනේ. හරි අපිට මුලින්ම මේක හදාගන්න ඕන වෙන ඉන්ග්‍රීඩියන්ට් එක තමයි දෙහි. ඊට පස්සේ අපිට ඕන වෙනවා බේකින් සෝඩා. ඉතින් ඔයා මගේ වීඩියෝ බලන කෙනෙක් නම් මම දන්නවා අනිවාර්යයෙන්ම ඔයාගේ ගෙදර බේකින් සෝඩා ඇති. අන්තිම ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට මම පාවිච්චි කරන්නේ ෆැබ්‍රික් සොෆ්ට්නර්. මම අද අරගත්තේ කම්ෆර්ට් එකේ මේ පින්ක් කලර් එක. ඉතින් ඔයාලට කැමති ෆැබ්‍රික් සොෆ්ට්නර් එකක් මෙතෙන්දි ගන්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න හොඳ සුවඳ තියෙන ෆැබ්‍රික් සොෆ්ට්නර් එකක් මේකට එකතු කරන්න. හරි අපි යමු මේක හදාගන්න. මුලින්ම මෙන්න මේ වගේ ෆැබ්‍රික් සොෆ්ට්නර් එකේ මූඩියට මම මෙන්න මේ වගේ දෙකක් මේ භාජනයට එකතු කර ගන්නවා. ඉතින් මේ ප්‍රමාණය ඔයාලට තව ටිකක් සුවඳ වැඩිපුර ඕන නම් තව ටිකක් වැඩිපුර ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම මේකට එකතු කරන්නේ අපි මෙන්න මේ විදිහට කපාගත්ත දෙහි බෑවල් දෙක. සම්පූර්ණයෙන්ම දෙහි ගෙඩිය මේකට එකතු කර ගන්නවා. ඉතින් ඔයා මේකට දෙහි යට එකතු කරගන්න අකමැති නම් දෙහි යට ටික ඔයාට ඉවත් කරගන්න පුළුවන්. නමුත් ඉතින් මම අද මේක හදාගන්නේ දෙහි යට ටිකත් එක්කම. හරි අපි ඊළඟ දෙහි බෑවත් මේකට මේ විදිහට එකතු කරගමු. හරි අපි ඒ ටිකත් මේ විදිහට එකතු කරගත්තා. දෙහි ටික එකතු කරගත්තට පස්සේ මම ඊළඟට එකතු කරගන්නේ මේකට බේකින් සෝඩා. ඉතින් ඔයා දන්නවා බේකින් සෝඩා කියන්නේ බැක්ටීරියා වලට, ජර්ම්ස් වලට එරෙහිව හොඳින් ක්‍රියා කරන ඉන්ග්‍රීඩියන්ට් දෙකක්. ඉතින් සුවඳට අමතරව ඔයාගේ වොෂරූම් එකට තවත් හොඳ බෙනිෆිට්ස් මේ ලික්විඩ් එකෙන් ඔයාට අනිවාර්යයෙන්ම ලැබෙනවා. බේකින් සෝඩා ටික එකතු කරගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට වතුර වීදුරුවක් මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාට ටිකක් වැඩිපුර හදාගන්න ඕන නම් ඔයාට මෙතෙන්දී වතුර වීදුරු දෙකක් එකතු කරන්නත් පුළුවන්. හරි වතුර වීදුරුවත් එකතු කරගත්තට පස්සේ අපි මේ ටික හොඳට කලවම් වෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට දැන් අපිට පුළුවන් මේක අර අපි කලින් ලෑස්ති කරගත්ත බොටල් එකට එකතු කරගන්න. ඉතින් ඔයාගේ ගෙදර පුනීලයක් තියෙනවා නම් පුනීලකින් මේක එකතු කරගන්න. එතකොට අපේ ලික්විඩ් එක එහෙම යන්නේ නැහැ, නාස්ති වෙන්නේ නැහැ. හරි අපි හදාගත්ත ලික්විඩ් ටික මෙන්න මේ විදිහට මේ බොටල් එකට එකතු කරගත්තා. ඊට පස්සේ අපි මේක මූඩිය වහලා මේ බොටල් එකේ යට කොටසට සිදුරක් හදාගන්න ඕන. ඉතින් ඒකට මම ගෑස් ලිප මෙන්න මේ විදිහට ඔන් කරලා පිහිතුඩ පොඩ්ඩක් රත් වුණාට පස්සේ ඒකෙන් අපි අර බොටල් එකේ යට කොටස සිදුරු කර ගන්නවා. බොටල් එක අනිත් පැත්ත හරවලා මේ විදිහට චූටි සිදුරක් මේකට දා ගන්නවා. හරි අපි ඊළඟට යමු කොහොමද අපි මේක අපේ පාවිච්චියට අරගන්නේ කියලා. ඊළඟට බාත්රූම් එකේ මේ කොටසේ ලික් දෙක මේ විදිහට ඇරලා අපි මේකට අපි හදාගත්ත ලික්විඩ් එක අනිත් පැත්ත හරවලා කෙලින් අතට මේක දානවා. ඉතින් මේකේ වතුර අපේ මේ බාත්රූම් එකේ තියෙන වතුරත් එක්ක එකතු වෙලා ෆ්‍රෙෂ් වෙලා එනකොට හරීම නැවුම් සුවඳක් අපිට අපේ වොෂරූම් එකට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක අපි ෆ්ලෂ් කරන හැම වාරයකදීම තමයි අර අපේ බොටල් එකේ තියෙන ලික්විඩ් එක අර වතුරත් එක්ක එකතු වෙලා මෙන්න මේ විදිහට ෆ්ලෂ් කරද්දී එන්නේ. ඉතින් මේකෙන් ඇත්තටම හරියම ලොකු සුවඳක් එනවා බාත්රූම් එක
අපි කඩෙන් වියදම් කරලා ගේන එක එයා ෆ්‍රෙෂ්නර්ස් වලින්වත් ගන්න බැරි තරමේ හොඳ සුවඳක් ඔයාට මේකෙන් ගන්න පුළුවන්. මං හිතනවා අද වීඩියෝ එක ඔයා try කරයි කියලා. එහෙනම් මට කමෙන්ට් එකක් දෙන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්.